ඉතින් යාළුවනේ අද අපි ඔයගොල්ලන්ව එක්කගෙන යන්නේ කන්තලේ වැව ළඟට. මේ ඔයගොල්ලෝ දකින්නේ කන්තලේ වැව අපි දැකපු හැටි. කන්තලේ වැවට මම ඉස්සරින් නම් හරි මාසයි. මොකද මේ වැව බන්ටේ උඩ ඔයගොල්ලෝ මේ දැක්ක සියඹලා ගස් පේලියක් තියෙනවා. ඒ වැව බන්ටේ උඩ ඉර බැහැගෙන යන හැන්දෑවක ඉන්න තියෙනවා නම් ඒක ගොඩාක් ලස්සන දර්ශනයක්. හැබැයි මේ දවසේ නම් අපි ගියේ උදේ වරුවට. ඊට කලින් මම හවස් වරුවක ගිහින් තියෙනවා. ඒ දර්ශනය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේ ඈතින් පෙනෙන කඳු යාය මේ තියෙන අර මම කිව්ව සියඹලා ගස්. මේ වැව්බන්ට එක දිගටම මේ සියඹලා ගස් තියෙනවා. ඉතින් ඇත්තටම හරිම ලස්සන තැනක්. අග්බෝ රජතුමා කරපු කන්තලේ වැව තමයි අද අපේ ගමනාන්තය වෙන්නේ. ඉතින් විශාල ජලය කඳක් තියෙන ස්ථානයක් තමයි වැවක් තමයි මේක අපේ රටේ විශාලම වැව වලින් එකක්. මේ අපි දැන් දකින්නේ පාරෙන් එහා පැත්තේ. කියන්නේ මේ වැව බන්ට් එකේ එක පැත්තක තියෙන වැව අනිත් පැත්තේ පහත් බිම තියෙනවා. ඒ ප්‍රදේශයේ සරුසාර පොල් වගාව තියෙනවා. ඒ වගේම ඊටාම ලස්සන දර්ශනයක් අපිට දැක බලා ගන්න පුළුවන්. මේ වැව බන්ට් එක උඩ පාරේ තමයි අපි දැන් මේ ඉන්නේ. පාරෙන් නම් තමයි වීඩියෝ කරන්නේ. ඈතින් පන්සලක් පේනවා. ඇත්තටම මම දන්නේ නැහැ පන්සල නම් කොහෙද කියලා. හැබැයි ලස්සනයි. කන්ද උඩින් තමයි පේන්නේ. කන්ද උඩ තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. බුදු පිළිමකුත් තියෙනවා. චෛත්‍යයක් තියෙනවා. වැව් බන්ට් එක ළඟට ආවොත් ඉතින් ඕගොල්ලන්ටත් මොනවා හරි අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා ගිමන් නිවාගෙන කෑම කාලා ඒ වගේ යන්න පුළුවන්. හැබැයි පරිසරය අපවිත්‍ර කරන්න එපා. මේ වගේ ලස්සන දර්ශනයක් දකින්න පුළුවන්. හැන්දෑ කාලේ මම ඉස්සෙල්ලා කිව්වා වගේම මීටත් වඩා ලස්සනයි. ඉතින් ඒ අසිරිය විඳ ගන්න ලංකාව කොච්චර ලස්සන රටක්ද කියලා අපිට දැනෙන්න නම් අපි මේ වගේ පළාතකට එන්න ඕන. ඇත්තටම ත්‍රිකුණාමලය කියලා කියන්නේ ගොඩක් අවරශ්මිය වැඩි පළාතක්. ඒ වුණාට මේ වගේ ලස්සන නිල් පාට ජල කඳක් බලා ගන්න ඔයගොල්ලෝ ත්‍රිකුණාමලයට එන්න. සිංගල් ක්වීන් YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙම subscribe කළොත් අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයගොල්ලන්ට පේනවා. ඒ වගේම ඔයගොල්ලන් bell icon එක click කරලා තිබුණොත් ඒ අපි දාන වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට ඒ සම්බන්ධව notification එකක් එනවා. එතකොට එක වීඩියෝ එකක්වත් miss වෙන්නේ නැහැ. එහෙනම් ආයෙත් දවසක හමු වෙමු. ඊගෙන් නම්